අයිබෝවන් ඉතින් ඔන්න අද මොන් ඉලෙක්ට්‍රිකල් අපිට ආපු වොෂින් මැෂින් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වොෂින් මැෂින් එක සම්පූර්ණම වතුර ගිහිල්ලා මීයෝ කාලා සවුත් වෙලා තමයි තිබුණේ. ඉතින් අපි ලෑස්ති වෙන්නේ මේක ෆුල් සර්විස් එකක් කරන්න. ඉතින් මේ ඇන ටිකක් ගලවන්න අමාරු වුණා. මොකද මේ ඇන ඔක්කොම මලකඩ කාලා තිබුණ හින්දා සමහර ඇන අපිට කපලා ගලවන්න උණු වෙලාවලුත් තිබුණා. ඉතින් මේ ඇන එහෙම ඔක්කොම ගලවලා අපි මේක සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න තමයි මේ යන්නේ. ඉතින් මේ රෙඩ් ගාඩ් එකත් ගලවලා මේ වොෂින් මැෂින් එක සම්පූර්ණයෙන්ම අපි ගැලෙව්වා. මේක හෙයර් වොෂින් මැෂින් එකක් කිලෝ 7 টොප් ලෝඩින් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේක අපි සම්පූර්ණයෙන්ම ගලවලා අහකට අරගත්තා. දෙපැත්තෙම ඩ්‍රම් එකත් එළියට අරගෙන ඉතින් මෙන්න මේ විදිහට සම්පූර්ණ ගලවගෙන මේක අපි හොඳට සුද්ධ කරගත්තා. මුලින්ම හොදලා මේ තියෙන ඇන ටික අලුතෙන් අපි ඇන දාලා තමයි මේක හයි කෙරුවේ. මොකද මේ පරණ ඇන දැම්මොත් ආපහු දවසක ගලවද්දී මලකඩ කාලා තිබුණොත් ගලවන්න බැරි වෙන හින්දා ඉතින් ඊට පස්සේ අපි අර ගලවලා එළියට ගත්තු ඩ්‍රම් එක ආපහු මේකට ඉන්ස්ටෝල් කරගත්තා. මේක අස්සට හයි කරගත්තා. ඉතින් මෙහෙම හයි කරගත්තට පස්සේ අපිට වයර් කනෙක්ෂන් එක දෙන්න තිබුණා. වයර් කනෙක්ෂන් එකත් ඒ අවශ්‍ය කරන පිළිවෙලට අපි දාලා මේ වොෂින් මැෂින් එක අලුත්ම වොෂින් මැෂින් එකක් වගේ හැදුවා. ඉතින් ඔයාලටත් හලාවත අවට ඉන්නවා නම් ඔයාලගේ වොෂින් මැෂින් එකත් මේ විදිහට පිරිසිදු කරලා අලුත් එකක් වගේ හදා ගන්න ඕන නම් කතා කරන්න අපිට 0.7 308.25 83. ඉතින් මේකේ ඩ්‍රේන් බටෙත් අපි අලුතෙන් දැම්මා. දැන් මේ වැඩ කරනවා හෙයර් මැෂින් එක කිලෝ 7 টොප් ලෝඩින්. ඉතින් මේක දැන් අලුත් වගේම තියෙනවා ඔන්න.